කවිසිතක් ඇති කවිකාරයෙකුටත් සභාධර්මයේ සුන්දරත්වය පන්හිඳෙන් සිතුවමකට නගන්න පුළුවන් සිත්තරයෙකුටවත් මේ පරිසරය කියන්නේ ඉතාමත්ම වටිනා වස්තුවක්. එවැනි වූ ලස්සන පරිසරයක ඉඳන් අද මම ඔයාලට ආමන්ත්‍රණය කරන්න හිතුවා. ඉතින් මා දයාවර සබදියනී ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාව වන Art of Living එකට. ඉතින් අද මම ඔයාලට මගේ නාලිකාවෙන් පෙන්වන්න යන්නේ මගේ ගෙවත්ත. ඇත්තටම කියනවා නම් මේ තාම ගෙවත්ත ඉතින් නිර්මාණය කරගෙන යනවා විතරයි මේ ගාඩන් එක. තාම හදලා නැහැ. මම නිකන් මල් පැල මට පහසු තැන්වල හිටවලා විතරයි තියෙන්නේ. ඒක ඔයාලට මුලින්ම කියන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ මම ගෙවත්ත නිර්මාණය කරාට පස්සේ ඉතින් ගොඩාක් ලස්සනක් දැනේ. දැනට මම මේ හදලා තියෙන මල් ටික පෙන්වන්න තමයි මට ඔයාලට ඕන උනේ. මොකද මම සබා සෞන්දර්යයට හරිම ආදරෙයි. ඔයාලත් එහෙම ඇති කියලා මම හිතනවා. විශේෂයෙන් මල් වලට මම ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් මම මේ හදාගෙන යන මල් ටික කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ. ඒක බලලා ඔයාලගේ වත්තේ ලස්සන මල් ගහක් හිටවාගෙන ඒකේ සුන්දරත්වය හිමිදි උදයක නැගිටලා දකි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් යමු මගේ ගෙවත්ත කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ මම අර ඔයාලට කිව්ව විදිහට මේ දැන් දෙනුම් පෙර දෙකක් හිටවන්න යනවා. මම අද කිව්වනේ මම මොර්නින් මීටින් එකේදී පෙළ අද සිටවන්නේ මගේ මල් පැල වලට පොඩි සාත්තුවක් එහෙම දෙනවා කියලා. ඉතින් ඊයේ දවසේ මම මේ උගුරු ගෑවා. අද මේ දෙනුම් පෙළ දෙකක් තියෙනවා. ඒකත් හදලා කිලෝ පැලයක් තියෙනවා. ඒකත් හදන්න තමයි මේ හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ඔයාලට මම එකක් පෙන්නන්න ඕනේ. මෙන්න මේ මම ආස ගන්න මේක කියන්නේ බර්ඩ් නෙස්ට් කියලා. මේක හරිය ලස්සනයි. මේ දැනට මේකේ තියෙන්නේ ඉතින් තව මේ මිදුල අපිට හදන්න තියෙනවා. මිදුල හදලා නැහැ මගේ තව ගාඩන් එක. මිදුල හැදුවට පස්සේ මේවා ඒ ස්ථාන වලට මම ප්ලේස් කරනවා. දැනට මම මෙතන තමයි මේ පැලේ තියලා තියෙන්නේ. මේක බර්ඩ් නෙස්ට්. මේක හරිම ලස්සනයි. මේ මගේ තෙලුම් පැලේ. එහෙනම් දැන් අපි හිතවනවා බලමු මම මේ ලොකු දේවල් කරන්නේ සාමාන්‍ය විදිහට තමයි මම පැලේ හිටවන්නේ. ඉතලා මේක ගලවලා ඔයාලට කියන්න ඕනේ මට මේ ලොකුට ස්ථානයක් නැහැ මේ තාම ගාඩන් එක හදලා නැති හින්දා ලොකු ස්ථානයක් නැහැ මේවා හිටවන්න. මේ ගාඩන් එක හැදුවට පස්සේ මෙතන සුදුසුයි කියලා හිතන හින්දා තමයි මම මෙතන හිටවන්නේ. මෙතනින් මට ගලවන්න ඕනේ නැහැ. මෙතන මම දානවා මේ දැලක්. යකඩ දැලක්. ඒ නිසා මේක මට මේ මෙතන හොඳයි කියලා හිතුණා. ඒ නිසා මම මෙතනට ගත්තේ මේ පේනවා ඉතින් තනකොළ ගස් තියෙනවා මේවා ඉතින් මොකද ගාඩන් එක තාම හැදිලේ නැති නිසා ඊයේ ටිකක් සුද්ධ කළා. තව පැලයක් තියෙනවා. මට මෙහෙම තමයි පැලේ ඉඳලා ගලවන්න වෙන යාළුවනේ මේ පැකට් එක හයි වෙලා. පස්ස නිකන්ම සිලිදුයි පස්ස ගැලවෙනවා. හරි විදිහට පැකට් එක ගලවන්න. ඒ නිසා මෙහෙම තමයි අද මේ ගලවන්නේ.
ස්ටිකා පැල දෙකක් තියෙනවා මෙතන මේ අනිත් එක් පැලයක්. ඒකත් හරි ලස්සනයි. හැදුනත් පස්සේ ලස්සන කපන්න ඕනේ. මේ ඔයාලට මම පෙන්වන්න ඕනේ මෙන්න මේ පොපි කියන්නේ ඒ පොපි වර්ගයේ. මේකට තව නමක් කියලා ඇති. අපි කියන්නේ නම් පොපි කියලා. ඒකත් ලස්සනයි. සමහර අවුව වැටෙනකොට මේක ගොඩාක් මල් වෙනවා. මේ කරඳ පැල ගොඩක් තියෙනවා. මේ හදාගෙන යනවා. කියන්නේ ගාඩන් එක හරියට පිළිවෙලට හදලා නැති හින්දායි ඔයාලට මගේ මේ මල් පැල පෙන්වන්න අපහසුයි. ඒතර මේ තැඹිලි පාට රෝස මේ පැලයක් මං හරි ආසයි ඒකට. මේවට මං ආසයි. මේ ලස්සන මල් ඒ වගේ ඉන්නේ. රතු පාට, සුදු පාට, දම් පාට තියෙනවා. මේ වයිට් ටී ගහක් මේක. මේකේ මල් ආවා. දැන් නම් මල් නෑ මේ දවස්වල මල් නෑ. වැස්ස හින්ද වෙන්නේදී. අවුරුද්ද තමයි මල් දෙන්නේ. මේකට කියන්නේ වයිට් ටී කියලා. yesterday, today and tomorrow කියලානේ අපි කියන්නේ සාමාන්‍යයෙන් මේකට. අපි කියන්නේ වයිට් ටී. තවත් නමක් කියනවා ඇති සමහර විට. දැන් ඉතින් ඕක තමයි මෙතන හදලා තියෙනවා මොනවද මේ ඩේලියා රෝස වර්ග හොඳ රෝස වර්ග තුනක් විතර තියෙනවා. මේ එක පැලයක්. මේ තැඹිලි රෝස. ඒ වගේ මේක සුදු රෝස අර වැල් රෝස කියන જાතිය. ඒවා ඉතින් තාම හදාගෙන යනවා. මේ කරලා නැහැ මේවා ඉතින් මේක වැඩි වෙන ස්ථානයකට මට දාන්න වෙයි. ඒ නිසා දැනට මෙහෙම තියෙන්නේ. අරුනේ මේ තියෙන්නේ මගේ ඇන්තූරියන් වගාව. ඒක දැන් මේ දවස්වල අපිට වැස්ස ගොඩක් නේ. මට සුද්ධ කරලා සාත්තුවක් දෙන්න බැරි වුණා. ඔක්කොම සවුත් වෙලා ගිහිල්ලා. දැන් ආයේ පොල්ලෙලි කපලා දාලා මේවට සාත්තු කරන්න ඕනේ. හොඳ බැංකුවක් ඇන්තූරියන් මේ තියෙන්නේ. මේ සමහර වෙන වෙන જાතිත් ඒ වගේ පැලවෙලා. ඒක සාත්තු කරන්න ඕනේ. මම දැන් ඔයාලට මගේ බැංකුවක් ඇන්තූරියන් ටික පෙන්නන්නම්. හැබැයි දැන් නම් මේ ගස් අර මුල් කපලා ආය හදන්න ඕන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. නිකන් බලාගෙන එන්නකො මේ ඔක්කොම බැංකුවක් ඇන්තූරියන්. මේ හොඳ ලිලිපුට් වර්ගයක්. මේක ලිලිපුට්. මේ මාටිස්. ඒකේ දැන් මලක් එනවා මාටිස් එකේ. තැඹිලි පාටයි මාටිස් කියන එක. මේකත් ලස්සන බැංකුවක් જાතියක්. ඒක හැබැයි සීඩ්ස්. මේක හරිම ලස්සනයි. දැන් නම් මේ මල පර වෙලා මේක නිකන් මේ තැඹිලි පාටටත් නැති රෝසටත් නැති කලර් එකක්. සමහර ඒ වගේ නම් දන්නෙත් නෑ. මේ පින්ක් බර්ඩ් සමහර ඒ වගේ නම් දන්නවා. දැන් මට නම් ටික මතකත් නෑ. මේක හොඳ වටිනා පැලයක්. මේක අර මේ ෂැරෝනද මොකක්ද එකක් කියන්නේ ඒක නම හරියටම මට මතක නැහැ. ෂැරෝන වෙන්න ඕනේ. ඒක හරිම ලස්සනයි. ඒක ටිකක් වටිනා පැලයක්. බැංකොක් જાතිය. මේ වැනිලා පැලයක්. ඒක මගේ හොඳ හිතවත් යාළුවෙක් දුන්නේ. මේකත් එහෙමයි. මේකත් අමාලියා ප්‍රින්සස් එක මේක. මෙතන නයිවිස් පැලයක් හදලා තියෙනවා. ඒකේ ගෙඩි ගොඩක් ආවා. අපි කැඩුවා. මේ තවත් තියෙනවා. මේව සුද්ධ කරන්න ඕනේ. මේව දැන් මෙතන තියලා බෑ. මේව වෙනම සුද්ධ කරන්න ඕනේ. ඊට කලින් තමයි මම ඔයාලට මේව පෙන්නන්නේ. මේ ඇංග්ලොනිමා. ඒව තියෙනවා. මම ඒවට ආසයි. ඒකේ විසිතුරු පැලනේ ඒව ගොඩක් තියෙනවා. මේකේ රෙඩ් එකක්. මේක පින්ක් මේ රෙඩ්. මේකට පින්ක් පැලයක්. ඇංග්ලොනිමා වල. මේකත් හරිය ලස්සන වටිනා විසිතුරු පැලයක්. ඒකත් ඇග්ලිනිමා වලට තමයි ඉතින් අයිති වෙන්නේ නම්. ඒකත් දැන් පොඩ්ඩක් අසාර්ථක තත්ත්වයේ තියෙන්නේ. අර මම කිව්වේ වැස්ස හින්දා සවුත් වුණා පැල ටික.
මේකත් ඇඟලු නිමාමයි. මේක මේවා ඒ ඔක්කොම සවුත් වෙලා මම ඉතින් මේ ඔයාලට පෙන්නන්නේ ඒවා නැවත සැරයක් හදන්න කලින්. ඊට පස්සේ හදලා ආයෙ මම වීඩියෝ එකක් දාන්නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේවට සාත්තු කරාට පස්සේ කොහොමද ආයෙ තියෙන්නේ කියලා. මේකත් ඒ වර්ගයමයි. මෙතන ආයේ ලස්සන මල් පෙළක් තියෙනවා. මේකේ තද දම් පාට මලක් ඉන්නේ. මේකේ නම මම දන්නේ නැහැ. මොකද්ද නම කියන්නේ දන්නේ නැහැ. ලස්සන දම් පාට මලක් එනවා. මල් මේ ගහ වැහෙනකම්ම මේක වැලක් කියන්නේ වැලේ මල් එනවා. ආයේ මෙතන මේවා හරි ලස්සනයි. නම් දන්නේ නැහැ ඒ වගේ මම නිකන් ඔය හරි ගස්සලා තියෙනවා. ඒවා ඉතින් හොඳට පොහොර දාලා සාර්ථක කරලා ගන්න ඕනේ. මේවා ඔක්කොම විසිතු කියන්නේ අර මේ හැංගින් පොට්ස් වල දාන જાති තමයි මේවා නම්. මේක නම් ඉතින් මේ ඕකිඩ් වර්ගයක්. මේකේ රතු පාට මලක් එන්නේ. මේක ඩැන්ඩෝරින් පැලයක්. ඒකේ සුදු පාට. ඩැන්ඩෝරින් මට තියෙනවා තව අතන ඔයාලා දකින්න ඇති දම් පාට පැලයක් තිබුණා. ලොකු මල ඒ වගේ. මේකත් හරි ලස්සනයි. මේ කහමල් එක ගත්තද? මේ පැල නම් ඔක්කොම දැන් සවුත් වෙලා මේවා දැන් මෙයාලට මේ සත්කාර කරන කාලය ඇවිල්ලා ගලවලා කපලා නැවත සැරයක් මේවා රීපොට් කරන්න ඕනේ. මේ දිය බුලත් ඒව නම් හොඳ ඖෂධයක්. ඒ වුණාට අර මල් පැලේ උඩ තිබ්බ හින්දා මං ගැලෙව්වා. මේවා ගොටුකොළ වගේ හරි ගස්සලා ගන්නත් පුළුවන්. මේක හොඳ කෑමක් මේකේ වගේම. දිය බුලත් කියන්නේ මේකට. මාව ඕනේ ගන්න. මෙතන ආයේ තියෙනවා හොඳ ලස්සන මේක ඇවිල්ලා අර මේකේ නම නම් මට දැන් මතකත් නැහැ. මේකත් මම මේ කණුවකට යවලා තියෙන්නේ. ඒක ලස්සනයි. මෙතන හදන් ඉන්නේ හොඳට මේක කෝටියාඩ් එක. කෝටියාඩ් එක හදලා නැහැ. නමුත් එතන මල් හදාගෙන දැන් යනවා මම. මෙතන තියෙනවා ලස්සන දම්පාට බිගෝනියා පැලයක්. මේකත් බිගෝනියා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ඩැන්ඩෝරියම් ඕකිඩ් පැලයක් තියෙනවා. මේ ඩැන්ඩෝරියම් පැලේ මෙතන හොඳ ලස්සන විසිතුරු පැලයක් තියෙනවා. ඒකත් මේකට තමයි යවන්න හිතාගෙන ඉන්නේ. මේක මම ගේ ඇතුලේ දැන් හිටවන්න ඕන නිසා පැල ටිකක් හදලා තියෙන ගේ ඇතුලේ හිටවන්න. ඒ කියන්නේ ගේ ඇතුලේ පොට්ස් වල දාලා තියන්න හරි ගස්සගෙන යනවා. මේක ලොකුවට මෙහෙම බෝ වෙලා තිබුණා පැලේ මැරුණා. ඊට පස්සේ මම ආයේ මැරිච්ච එකකින් චූටි කැල්ලක් හැදුවා. ඒක තමයි මේ තියෙන්නේ. මෙන්න තවත් පැලයක්. ඒකත් මේ හැංගින් පොට්ස් වල තියෙන එකක්. වටිනා ඩෙන්ඩෝරියම් පැලයක්. මේකේ මල් ආවා ලොකු මල පෙති 5යි තියෙන්නේ. ලොකු දම්පාට ලස්සන මලක්. තා මල් තියෙනවා. ඒ ටික බලන්න අපි යම් පල්ලෙහා තට්ටුවට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ මල් පැල ටික මම මේ එළිය තියලා තියෙන්නේ. නමුත් මෙන්න මේ ටික මම
කුස්සියේ තියෙන මල් ටිකක් මේ. ඒ ටික දැන්ට මම අර පොඩ්ඩක් අර ඉරේලියත් වැටෙන්න ඕන හින්දා එළියට ගත්තා. නැත්තම් ඒක කුස්සියේ තියලා තියෙන මල් ටිකක්. ඒ ටිකත් බලා ගන්නකො ඔයාලා. ඉතින් යාළුවනේ මම මේ දැන් මෙතනට ආවේ මේ එළියේ මේ බිත්තිය මේ මම කපරාදු කළේ නැහැ මෙතන තනිකර මල් හදන්න ඕන හින්දා බිත්තියට මේ අර ග්‍රීන් වෝල් එකක් කරන්න හිතාගෙන ඉන්නේ ඒ නිසා දැන් මම ඔයාලට මීට කලින් වීඩියෝ එක පෙන්නුවා මම මේ මෙතන මල් පැල චූටියට හිටවගෙන ආවා දැන් ඒව ටිකක් ලොකු වෙලා තියෙනවා ඒ පැල ටික තමයි ඔයාලට මේ දැන් පේන්නේ මේක හැම හරි ලස්සනයි පොට්ස් වල හදන ඒවා තමයි මේ ඔක්කොම තියෙන්නේ මෙතන තමයි මම මගේ ග්‍රීන් වෝල් එක කරන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා මෙතන දැනට පැල හදලා තියෙනවා. තව ඒකෙත් ගොඩාක් වැඩ තියෙනවා. ආය අතන ලස්සන වඩට පේනවා සුදුයි රෝසයි වගේ චූටි ලස්සන මලක්. ඒකත් පොට්ස් වල හදන එකක්. මේ බිත්තියේ තනිකරම මල් තමයි එල්ලන්න හිතාගෙන ඉන්නේ. ඒතර මගේ ග්‍රීන් වෝල් එක ඒක වෙනවා. හැදුවට පස්සේ ආයි දවසක වීඩියෝ එකක් දාන්නම්කෝ ඔයාලට බලන්න. මේ මල් පැලේ ඔයාලට පේනවද? මේක මල් පැලයක්. ඉතින් මේක මේ ලංකාවේ හැදෙන මල් පැලයක් නෙමෙයි රට හැදෙන මල් පැලයක්. මම ඇත්තටම මේකේ නම මට මේ ගත්ත පැල තමයි පුද්ගලයා කිව්වා. නමුත් මට නම මතක නැහැ. මම නම හොයලා මේ පසු දවසක ආයි මේකේ මම වීඩියෝ එකක් කරා. මේකේ මේ ඇපල් ගෙඩි වගේ චූටි ලස්සන ඇපල් ගෙඩි හැඩයට චූටි පොඩි අර දම් ගෙඩියක් තරම් මේ ගහ පුරාම රතු පාටින් මේ ගෙඩි එනවා. ඒක කන්නත් පුළුවන්. ඒ ගෙඩියවපුවම මේක හරිම ලස්සනයි. මේක හැදෙන්නේ ගොඩාරියක් දුරට මේ ක්‍රිස්මස් සීසන් එකට. මේක අර ගෙඩියෙන්ද පටන් ගන්න. මේක චූටි අඩි දෙකක් වගේ තමයි උස යන්නේ. මේක බෝ වෙලා මේ රතු පාටන මල් ආවපුවම හරිම ලස්සනයි. ඒ හින්දා මේ පැලේ චුට්ටක් බලන්නකො මමත් හරි අමාරුවෙන් හදාගත්තේ. මේක පිටරට හැදෙන පැලයක් තමයි මේ මමත් ගෙනල් මේ හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අද ඔයාලට මම පෙන්නුවේ මගේ මල් පැල ටික. ඒව තාම මම හරි විදිහට මේ මං කිව්වනේ ගාඩන් එක නම් හදලා නැහැ කියලා. ඒක හදන්න ඉතින් තව ටිකක් කල් යනවා. එතකල් මම මේ හදාගෙන ඉන්න මල් පැල තමයි ඔයාලට පෙන්නුවේ. නමුත් අර ඇන්තූරින් ටික ඔයාලා දකින්න ඇති ඒවා හොඳටම සවුත් වෙලා තියෙන. ඒව දැන් ආය පැල ගලවලා හොඳට හදන්න ඕනේ. ඊට පස්සේ පැල ගලවලා සාත්තු කරලා හොඳට හැදුවට පස්සේ ආයෙ මම වීඩියෝ එකක් ගේන්නම්. එතකොට කොහොමද මල් පැල ටික තියෙන්නේ කියලා අපි බලමු. දැනට නම් ඔය මේ පොට්ස් වල තිබ්බ ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ. නමුත් මට ඕන උනේ එහෙම තියෙන එක පෙන්වන්න. ඊට පස්සේ ඒවා නැවත සැරයක් රීපෝට් කරාට පස්සේ හරියට හදලා කොහොමද තියෙන්නේ කියලා ඔයාලට මම වීඩියෝ එකකින් පෙන්වන්නම්. ඉතින් මම හිතනවා අද ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් මොනවද කියලා මම දන්නේ නැහැ. මට ඉතින් හිතුණා මගේ මේ මල් ටික ඔයාලට පෙන්වන්න ඕනි කියලා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයාලව ළඟදීම හමු වෙනතුරු ඔයාලා සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.